ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ලංකාවාසී ලෝකවාසී මගේ යාළුවෝ සියලු දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා අපි දෙන්නම ඉතාමත් ආදරයෙන් ඕගොල්ලන්ට සුබ ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද vlog එක මම අරන් ආවේ අපේ අවුරුද්දට කොහොමද ලෑස්ති වුනේ කියලා. ඉතින් අපි දෙන්නගේ මහන්සියෙන් චූටි ගෙයක් හදාගෙන යනවා. ඉතින් තාම ඒකේ වැඩ කටයුතු ඉවර නැහැ. ඉතින් ඒකේ තමයි අපි පළවෙනිම පාරට husband and wife විදිහට ගෙදරින් පිට අපි දෙන්නත් එක්ක තනියම අවුරුදු සමරන අවුරුද්ද තමයි මේ අවුරුද්ද. ඉතින් මේක ගොඩක් විශේෂ නිසා මම හිතුවා vlog එකක් විදිහට අරගෙන එන්න ඕනි කියලා. අපිටත් කවදා හරි දවසක මතක හිටින්න බලා ගන්න පුළුවන් වෙන නිසා. මේ පාර ITN එකේ අවුරුදු උත්සවය තිබ්බේ අපේ නගරේ. ඉතින් මං තාත්තත් එක්ක ටවුන් ගිය වෙලාවක එදා තමයි බයිසිකල් දාවන තරඟය පැවැත්වුනේ. ඉතින් ඒකත් චුට්ටක් බලලා අපි ගියා ගෙදරට කර්ටන් ගන්න. ඉතින් අවුරුදු දවස් ටික හින්දා කර්ටන් මිල නම් ටිකක් වැඩි. අපි බලලා අපිට ඕන කරනේ වගේ පොඩි ප්‍රමාණයක් අරගෙන ආවා. ඊට පස්සේ මායි හස්බන්ඩ්ුයි මේ කරන්නේ අපි ගෙවල් දෙකට ගෙනියන්න බඩුමලු දෙකක් හදා ගන්නවා. ඒකට අවශ්‍ය කරන බඩු ටික තමයි අපි ඒ ගානට පැක් කරගන්න හදන්නේ. ඊට පස්සේ ඉතින් අලුත් අවුරුද්ද පළවෙනිම පාරට සමරන නිසා අපි දෙන්න හිතුවා චූටි කෑම ටිකක්. මම ගොඩක් කෑම ಜಾති හදන්න දන්නේ නැහැ. ඉතින් ඒක හින්දා මට පුළුවන් විදිහට පොඩි මොනවා හරි කෑම ටිකක් හදන්න කියලා. මම හැදුවා කිරි ටොපි. ඒත් එක්කම ටෝස්ටර් එකේ කේක් හැදුවා. ඊට පස්සේ කොකිස් ටිකක් හැදුවා. ඉතින් හොන්න ඕවා තමයි මම ආරොද්දට හැදුවේ. ඉතින් ඇත්තටම හරිම සතුටුයි. තමන්ගෙම කියලා අතින් තමන්ටම කියලා දේවල් හදනකොට. ඉතින් ඉස්සර අම්මා හදනවා කෑම බීම අපි ඔහේ බලාගෙන ඉඳියා විතරයි. දැන් ඉතින් ඇත්තටම ගෘහණියක් විදිහට තනියම හැමදේම කරගන්න වෙලා තියෙන්නේ. ඉතින් මං හිතනවා මේක හොඳ අත්දැකීමක් සහ හොඳ දෙයක්. ඉතින් හොඳයි මේ අවුරුද්ද තනියෙන් හැමදේම කරගත්තා. ඉතින් මේ අපේ රූබිට අපි බමර චක්කරයක් පත්තු කරා. ඉතින් ඒකට බය මේ මට බුරනවා හොඳටම මේ බය වෙලා. අවුරුදු නැකතට හදන කිරිබත් කන්න මම මෙන්න මේ වගේ චිකන් එකක් හදාගත්තා. ඉතින් හරිම රසයි චිකන් එක්ක කිරිබත් කනකොට. ඔයගොල්ලොත් කාලා නැත්තම් try කරලා බලන්න. ඒක හරිම රස කෑමක්. දැන් ඉතින් ඔන්න 13 වෙනිදා ඉවර වෙලා 14 වෙනිදා අවුරුදු නැකතත් ලැබුවා. ඉතින් 9යි ගානට අවුරුදු උදාවත් එක්ක අපි මෙන්න මේ රතිඤ්ඤා සාමාන්‍යයෙන් අපේ ගෙදර පත්තු කරන්නේ නැහැ. මොකද සත්තුන්ට අපිට ඒ සද්දේ දැනෙන තරමට වඩා 10 ගුණයක් විතර සත්තුන්ට ඒ සද්දේ දැනෙනවා. ඉතින් අර බල්ලෝ එහෙම හැමතැනම දුවන්නේ රතිඤ්ඤා සද්දෙට. ඉතින් ඒකින්ද පොරොද්දක් විදිහට මම ඔය රතිඤ්ඤා පත්තු කරන වැඩේට එච්චර කැමති කෙනෙක් නෙමෙයි. ඉතින් ඔන්න ඔය රතිඤ්ඤා දෙක විතරක් අපේ ගෙදරට හම්බෙලා තිබ්බා. අර ඒත් පොඩි දරුවෙක් රතිඤ්ඤා පත්තු කර ඉන්නකොට ඒක අනේ පත්තු කරලා දෙන්න කියපු එකක් තමයි. නැත්තම් ඇත්තටම මම ඒ අර රතිඤ්ඤා පත්තු කරන වැඩේට වැඩිය කැමති නැහැ. ඉතින් ආහාර පිළියෙල කරන නැකතත් උදා වුණා. ඉතින් අපි මෙන්න මේ විදිහට කිරිබත් හදලා ඒකෙන් පළවෙනිම ආහාර වේල අපි බුදුරජාණන් වහන්සේට පූජා කරා. ඊට පස්සේ ඉතින් අපි ආහාර ගන්න තමයි යන්නේ අපේ වැඩ අල්ලන නැකත. ඉතින් කෑම මේසේ ගොඩාක් ලොකුවට පිරීලා නැහැ. මොකද මට ඇත්තටම මේ පාර කෑම මේසේ ගැන ලොකුවට ඒක ලෑස්ති කරන්න ඕනේ කියලා අයිඩියා එකක් තිබුණේ නැහැ. ඉතින් මේ අවුරුදු නැකත ලැබලා ආහාර ගන්නවත් එක්කම ඇත්තටම මේ මිනිස්සුන්ට ගොඩාක් පින් සිද්ධ වෙනවා. පාරේ ඉන්න බල්ලන්ට සාරින්න සත්තුන්ට කෑම ගෙනත් දෙනවා. ඉතින් බලන්නේ අවුරුදු වෙලාවෙත් ගෙදර ඉන්න නැතුව මේ මිනිස්සු තමන්ගේ කාලය ඒ හැමදේම කැප කරලා ඇවිල්ලා
ඒ ඉන්න අහිංසක සත්තුන්ට කෑම දෙනවා. ඉතින් ඒක ඇත්තටම මේ මිනිස්සුන්ට ගොඩාරියක් පින්. ඉතින් මම ඇත්තටම මේ වෙලාවේ ඒගොල්ලන්ට කියන්න බැරි වුණා ගොඩාක් පින් කියලා. ඇත්තටම මම ඒක හදවතින් ප්‍රාර්ථනා කරනවා. ඒ මිනිස්සුන්ට වැඩි වැඩියෙන් ලැබිලා ඇත්තටම ලොකුම ලොකු පිනක් මේ මිනිස්සුන්ට සිද්ධ වෙන්නේ. ඉතින් ඔන්න අපේ ආහාර අනුභවනකට ඇවිල්ලා ඉතින් දැන් අපි මෙන්න මේ විදිහට කෑම කන්නයි යන්නේ. ඉතින් අපි විතරත් ආහාර අනුභව කරලා හරියන්නේ නැහැනේ. අපි ගියා අපේ රෝබිටත් කෑම කවන්න. ඉතින් කෑ ගහන්න එපා මෙයාව මෙහෙම කෝඩුවේ දාලා තියනවා කියලා. ඉතින් මෙයාව මේ කෝඩුවේ අපි දාන්නේ නැහැ. ඒත් මේ දවස් ටිකේ රතිඤ්ඤ සද්දෙට මෙයා බය වෙලා අතර වටේ දුවනවා. ඉතින් ගැටම ගහලා තියාගන්න බැරි හින්දා අපි මේ කෝඩුවකට දැම්මා. ඉතින් මේක අපි පාවිච්චි කරන කෝඩුවක් නෙමෙයි. මම දැන් මාගේ අතින් වැඩ අල්ලන චාරිත්‍රය කරන්න යන්නේ. ඒ කියන්නේ මම ඉගෙන ගන්න දෙයක් මට ඉස්සරහට එක්සෑම් එකක් තියෙනවා. ඒකේ පේපර් එකක් තමයි වැඩ අල්ලන නැකතට මම දැන් කරන්න යන්නේ. ඉතින් අධ්‍යාපනය කරන දුවල පුතාලා නංගිලා මල්ලිලා ඉන්නවන ඒ අය අනිවාර්යෙන් වැඩ අල්ලන නැකතට පොතක් පාඩම් කරන එක තමයි අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. පස්සේ අපි අර කලින් හදාගත්ත බඩමුට්ටු මේ හැමදේම අරන් අම්මලා තාත්තලා බලන්න යන තමයි හදන්නේ. අපි යනවා නේද? තෙල් ගෑවනේ ගියා. Mà lúc đầu thì xem tự nhiên một dân trẻ à. ගම්වල එදා ඉඳන් පැවතුණු චාරිත්‍රයක් තමයි ගෙදර ආහාර අනුභව කරලා ඒ නැකත් ටික ඉවර වුණාම ඉතින් තමන් විසින් හදපු කෑම පිඟන් අසල්වාසී කෙවල් වලටත් බෙදලා දෙන එක. ඉතින් මං ඇත්තටම සතුටු වෙනවා මං එදා චූටි කාලේ කරපු ඒ චාරිත්‍රය අදටත් අපේ කෙවල් වල තාම සිද්ධ වෙන එකට. නැත්තම් ওই චාරිත්‍රය ඇත්තටම දැන් සමාජයේ දකින්න නැහැ ඒව නැති වෙලා ගිහිල්ලා. ඉතින් මේ විදිහට ගෙවල් වලට බඩමු කෑමත් බෙදලා අපි දැන් මේ ඔක්කොමත් අරගෙන හස්බන්ඩ්ලා ගෙදර යන්න තමයි මේ පිටත් උනේ. යනකොට අපිට ඉතාමත් ධාරානිපාත වර්ෂාවක් අහු වුණා. ඉතින් වීල් එකේ යන්න පිටරමට වහින්න ගත්තා. ඒත් ඉතින් අපි යන්න ඕන හින්දා මේ විදිහට ආවා. ඔන්න ඔයාලට පෙන්වන්න ඕන තවත් දෙයක් තමයි මේ ගමින් ගමට චාරිත්‍ර වෙනස් වෙන විදිය. ඉතින් මෙහි කරන්න මෙන්න මේ වගේ කෑම ගොට්ටක් තියෙන චාරිත්‍රයක්. මේ ගෙවල් වල කිරිපත් උයන්නේ නැහැ අපේ පැත්තේ වගේ. ඉතින් මේ එක එක පළාතෙන් පළාතට සිද්ධ කරන චාරිත්‍ර එක එක විදිය. ඉතින් ඔයාලගේ පැත්තේ වලත් අවුරුදු චාරිත්‍ර කොහොමද කරන්නේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අපේ අවුරුදු බ්ලොග් එක බැලුවට ඕගොල්ලෝ සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි. ඉතින් ආයෙත් සුබ පතනවා හැමෝටම මේ ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමයේ සතුට නිරෝගී බව පිරිච්ච සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා.